සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මට හිතුණා ඔයාලත් එක්ක ඊවිනිං ස්ටඩි බ්ලොග් එකක් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ හවස් වැරුව මම කොහොමද ගත කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න කියලා හිතාගෙන අපේ වෙල ඉස්සරහට ඇවිල්ලා එතනත් පොඩ්ඩක් ඉඳලා පස්සේ හවස උදුපාන තියනවා. උදුපාන තියලා එහෙම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. මට මිස් වෙච්ච ක්ලාස් එකේ රෙකෝඩින් එකක් බලන් තියෙනවා. මම මුලින්ම ඒක බලනවා කියලා හිතුවා. අපි දැන් ඒක බලලා ඉවර වෙලා එහෙනම් ආයෙත් හම්බ. Halo lama ඉතින් දැන් ක්ලාස් එක ඉවරයි. දැන් වෙලාව 10:09. 11යි. හැබැයි මට හිතෙනවා තව සුට්ටක් කරගලුත් හොඳයි කියලා මට හිතෙනවා වෙලෙ වැඩ කරන්නේ නැහැ. ඉතින් දැන් ගිහිල්ලා අපි කෝප් එකක් හදාගෙන මොකක් හරි YouTube එකේ වීඩියෝ එකක් බලලා ඊට පස්සේ ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා නම් ඔයගොල්ලෝ තාලෙක තුනක් ක්‍රීඩා කරලා ඉන්නවා නම් අනිවාර්යෙන් යෝග ටෙස්ට් එකක් වගේ ටෙස්ට් එකක් අනිවාර්යෙන්ම ගන්න. එහෙනම් නේ අපි පොඩි කෝප් එකක් හදාගෙන වීඩියෝ එකක් බලමු. ඕනේ ඉතින් දැන් මම ආව වැඩ කරන්න කියලා හිතාගෙන ඒක මට නිකන් උඩක් නෑ වගේ. ඉතින් මම හිතුවා මගේ nails ටික ඔක්කොම පාට ගාබු ටික ඔක්කොම ගිහිල්ලා ඉතින් මම හිතුවා අලුත් කලර් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒක ගාලා ඉවර වෙලාම ආයෙ වැඩ පටන් ගන්නවා කියලා හිතුවා. මොකද ඒක මම නිකන් මොටිවේෂන් එකක් වගේ හිතුණා. ඉතින් මම ඒ විදිහට කරා. ඔයාලත් ඒක කැමති කම්මැලි වෙලාවට ඔයාලට ආසයි කියලා හිතන දෙයක් කරලා ඔයාගේ හිත සතුටු කරලා ඊට පස්සේ ඔයාගේ ඔයාට හරි මහන්සිලා කරන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ වෙන ફોකස් එක දීලා ඊට පස්සේ එක දිගට වැඩ ටිකක් කරන්න. ඉතින් මට ගොඩ කාලයකට පස්සේ තමයි ඕගොල්ලෝ වෙන වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ.
ඉතින් මම දැන් ගෙදර නෙමෙයි ඉන්නේ අපිට යුනිවර්සිටි පටන් ගත්ත හින්දා අපි එහෙ නතර වෙලා ඉන්නේ. ඉතින් තාම මුල් කාලේ හින්දා පොඩ්ඩක් මගේ වැඩ ටික මැනේජ් කරගන්න ටිකක් අමාරුයි වගේ හිතෙච්ච හින්දා තමයි මම වීඩියෝස් අරගෙන බැලුනේ. හැබැයි මම මෙතනින් එහාට අනිවාර්යෙන් ඔයාලට යුනිවර්සිටි vlogs ඒ වගේම ස්ටඩි vlogs travel කරොත් ඒවා වීඩියෝස් එක ගොඩක් ඒවා පොඩ්කාස්ට් එකත් ඔයාලට අරන් එන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද හවස් වරුව එක රෑගේ උනේ. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම අතට ගිහින් යනවා.